හොඳ චිකන් එක ගන්න සාමාන්‍ය රෝස පැහැයට හුරු පැහැයක් තමයි තියෙන්නේ. එයාගේ දම් පාට හෝ නිල් පාට වගේ මොන හරි ලප තියෙනවනම් එයා අනිවාර්යෙන් පරණ වෙච්ච කුකුලෙක්. හරි. ඉතින් ඔයත් එක්කම අපි කතා කරමු. සාමාන්‍යයෙන් අපි කලින් දවසේ කතා කරා පැකට් කරපු චිකන් ගැන. දැන් දවසේ චිකන්. ඔයාලා දැකලා ඇති මම කලින් කිව්වනේ ඍණ 18 උෂ්ණත්වයක්. හැබැයි ඔයාලා දැකලා ඇති ඕන තරම් ඩිස්ප්ලේ කරලා තියෙනවා චිකන් විකුණන්න තියෙනවා. ඒවට අපි කියන්නේ දවසේ කුකුල් මස් කියලා. ඒව සාමාන්‍ය ඒ 14 උෂ්ණත්වයේ තමයි තියෙන්න ඕන. එයාලගේ සාමාන්‍ය ගිල බැලුවට පස්සේ හොඳ චිකන් එක ගන්න සාමාන්‍ය රෝස පැහැයට හුරු පැහැයක් තමයි තියෙන්නේ. එයාගේ දම් පාට හෝ නිල් පාට වගේ මොන හරි ලප තියෙනවනම් එයා අනිවාර්යෙන් පරණ වෙච්ච කුකුලෙක්. ඊළඟ කතන්දරේ තමයි මේකත් බලන්න ඕන. ඔයාලා ගිහිල්ලා මේ 14 උෂ්ණත්වයේ ගබඩා කරලා තියෙනවද කියන එක. ඒ 14 උෂ්ණත්වයේ ගබඩා කරලා තිබ්බේ නැත්නම් චිකන් ගන්නත් එපා. ඉතින් ඕක තමයි චිකනුයි මම කලින් කතා කරා මාළුයි වෙළඳ පොලෙන් මිලදී ගද්දි නැවුම් මාළුවෙක් හෝ චිකන් එකක් මිලදී ගද්දි බලන්න තියෙන්නේ. අර හැම වෙලේම මම කියනවා වගේ මේ හැමදේම දැන් අපි ඉන්නේ මේ ශරීරය නිසානේ. අපි මේ ශරීරයට ඇත්තටම දෙන්න ඕන හොඳම දේවල් ටික දෙන්න ඕන. මොකද මෙයා නිසා තමයි අපි මේ හැමදේම හැම සෙල්ලමක්ම දාන්නේ. ඉතින් එයාට අපි එතකොට අපිට හරිම හොඳම දේ සලකන්න ඕන. අපිට ඇහෙන් බලලා කියන්න බැහැනේ මේවා. අපිට පොඩි නිරීක්ෂණයක් විතරයි ගන්න ඕන. හැබැයි උසාවියකට හරි අධිකරණයකට ඉදිරිපත් කරනවා නම් මේ මස් මාළු අහිතකර තත්වයක තියෙනවනේ ඒකට අපිට තාක්ෂණික වාර්තාවක් හැදවන්න ඕනේ. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ආහාර සාම්පල් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රසායන වේදීව සාම්පල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක රසායනික ආකාරයට මොකක් හරි බාල කරලා තියෙනවද? ඒ විදිහට බලන්න. ඊළඟට තමයි මේක බැක්ටීරියානුවේදී සාම්පල් කරන්න පුළුවන්. ඒ බැක්ටීරියානුවේදී සාම්පල් එකේදී ප්‍රොසීජර් එකක් තියෙනවා. අපි සාම්පල් එක ගන්න ඕනේ. අරන් ඒ රසායනාගාරයට යම් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත ගිහිල්ලා මම අර ලොකු ඩීටේල්ස් ගන්න අවශ්‍යතාවයක් නැති හින්දා ගිහිල්ලා බාර දෙන්න ඕන වෙලාවක් තියෙනවා. ප්‍රවාහණය කර යුතු විදිහක් තියෙනවා. ඒ උෂ්ණත්වයේ තිබිච්ච උෂ්ණත්වය අපි යාමනය කරන්න ඕන. ඔය වගේ මොකද නැත්තම් තිබූ තත්ත්වෙම යාමනය වෙන්නේ නැහනේ. අර වෙලෙන්දට කියන්න පුළුවන්. ඔය මහත්තයා ඔයා ගත්තේ මෙතෙන්දී. ඔයා අතේ අරන් ගිහිල්ලා ඉතින් ඕක නරක වෙන්න පුළුවන් කියලා. එහෙම අතේ අරන් යන්නේ නැහැ. ඒක ශීත කරලා තමයි අපි අරන් යන්නේ. ඉතින් ඒක පස්සේ දවසක විස්තරානුකූලව අපි කරන්නම්කෝ සාම්පල් ප්‍රොසීජර් එක කොහොමද කරන්නේ කියලා කියලා දෙන්න. ඉතින් ඒ වගේ එතකොට අපි සාම්පල් කරනවා. ඒ සාම්පල් එක ගිහිල්ලා පරීක්ෂා කරනවා. මේකේ අහිතකරේ කියන්නේ මනුස්ස පරිභෝජනයේට නුසුදුසු ආකාරයකට මේක සුද්ධ ජීවීන් වර්ධනය වෙලා තියෙනවද ව්‍යාජනක සුද්ධ ජීවීන් කියන එක. ඒ වගේ සාම්පල් එකක් තහවුරු වුණොත් ඒවා ඉතින් අර ගොඩක් කල් මරන්නේ නැහැ. ඒවා ඉක්මනට සාම්පල් එක එවනවා. ඊට පස්සේ මේක අහිතකර තත්ත්වය කියලා ඔප්පු වීමක් වුණොත් අපි කොහොම කරත් අපි අර අදාළ මාළු හෝ මස් තොගය අපි සීල් කරගෙන ඒ කියන්නේ අපි අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ තමයි යවන්නේ. නැත්නම් මෙහි සාම්පල් එක හොඳ නැහැ කියලා આવොත් මස් ටික හරි චිකන් ටික හරි ප්‍රශ්නයක් වෙයි. කියන්නේ වෙලා තිබ්බොත් තේරුමක් නැහැ. ඒ නිසා ওই වගේ දෙයක් තමයි මස් මාළු වල තියෙන අපිට අර දැන් ඔය මං කිව්වනේ අපි මස් මාළු අඳුර ගන්න විදියක් තියෙනවා කියලා. ඒ ආකාරයට අපි නිරීක්ෂණය වුණොත් මෙතන මේ මස් ටික පරණයි. මේ මාළුවා පරණයි වගේ තේරුනොත් අපි ඉතින් බැක්ටීරියානුවේදී සාම්පල් එකක් අරන් සාම්පල් එක යවලා රස පරීක්ෂකයට යවලා ඒකෙදි අපිට આવොත් මේ බැක්ටීරියානුවේදීව මේක මනුස්ස පරිභෝජනයට නුසුදුසුයි කියලා. ඒ අවස්ථාවේදී අපි අවශ්‍ය නීති අනුකූල ක්‍රියාමාර්ග සහ මස් මාළු විනාශ කිරීම කටයුතු කරනවා.